අද මේ ඔගොල්ලෝ රැගෙන ඇවිල්ලා තිබෙන්නේ නෙදර්ලන්තේ ඇම්ස්ටර්ඩෑම් කියන නගරයට. ඇම්ස්ටර්ඩෑම් කියන නගරය මුහුදු මට්ටමට වඩා මීටර 2ක් පහළින් පිහිටලා තියෙන නගරයක්. නෙදර්ලන්ඩ් ගත්තාම නෙදර්ලන්ඩ් වල 26%ක් මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටලා තියෙන ප්‍රදේශ. සමහර ප්‍රදේශ මුහුදු මට්ටමට වඩා මීටර 6.5ක් පමණ පහළින් තිබෙන ප්‍රදේශයක් තිබෙනවා. මේ පෙන්වන්නේ කොහොමද මුහුදු මට්ටමට වඩා පහතින් තියෙන ප්‍රදේශයක ගොඩබිම මුහුදු ජලයෙන් ආරක්ෂා කරගෙන තිබෙන්නේ වැටි දමල උදාස්ෘත දිගට දමන ලද ඒවට කියනවා ඩයික් කියලා, එහෙම නැත්නම් ඩියුන්ස් කියලා කියනවා. ඩයික් ඩියුන්ස් වලින් තමයි මුහුදු ජලය ගොඩබිමට එන එක වළක්වලා තියෙන්නේ. ඒත් එක්කම පොල්ඩර්ස් කියලා කියනවා ගොඩබිම මුහුදු ජලය ඉවත් කරලා වියලි තැනිතලාවක් බවට පත් කරාට පස්සේ ඒවට කියනවා පොල්ඩර්ස් කියලා. ඒ විදිහට තමයි ඩයික් ඩියුන්ස් සහ පොල්ඩර්ස් එකතු කරගෙන තමයි ඒ සංකල්පය මගින් තමයි නෙදර්ලන්තේ පහතින් ජලයෙන් යටවීම ආරක්ෂා කරගෙන තියෙන ජලයෙන් නිරන්තරයෙන්ම වැඩ කරන පොම්පාගාර මගින් පහත් වීම ජලය මුහුදට සහ ගංගාවලට ඉවත් කිරීම සිදු කරනවා. මේ පෙන්වන්නේ අද අප ඇම්ස්ටර්ඩෑම් වල නගරේ සංචාරණය කරන ආකාරය. ඔබට පේනවා ට්‍රෑම් එකක්. මේ තියෙන ට්‍රෑම් එක සිටි එකේ දාවන ට්‍රෑම් එකක්. මේ පෙන්වන ඉනිමග ඉහළ මාලවල තිබෙන බඩු ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන මෝටරයක් මාර්ගයෙන් බඩු උඩ සිට පල්ලෙහාට ගමන් කරන්න පාවිච්චි කරන එකක්. මේ පෙන්වන්නේ නැවතත් ට්‍රෑම් එක. මේ පෙන්නන මේ ඇල මාර්ග නැත්නම් කැනල්ස් වල තමයි බෝට්ටු ධාවනය වෙන්නේ සිටි එකේ. ඒවට කියනවා කැනල් ක්‍රූස් කියලා. සිටි එක වටේම ගොඩාක් ප්‍රමාණයක් තියෙනවා මේ ආකාරයේ තියෙන කැනල්ස්. මේ කැනල්ස් කෙලවර වල තමයි ඩෑම්ස් ඉදි කරලා ඩියුක්ස් සහ පොම්පාගාර ඉදි කරලා වතුර මුහුදට ගමන් කිරීම සිදු වෙන්නේ. මේ පෙන්වන්නේ ඇම්ස්ටර්ඩෑම් නගරේ බෝට්ටු අංගණය. මෙතන තිබෙන බෝට් මාර්ගය නගරේ අවට ගමන් කරන්න පුළුවන්. මේ පෙන්වන්නේ නගරේ ට්‍රේන් ස්ටේෂන් එක. මේ නගරේ අවට කලපුව ප්‍රදේශයේ බෝට්ටු ගමනාගමනය වෙන ආකාරයෙන් ඉදිරියෙන් පේන්නේ ඇම්ස්ටර්ඩෑම් ට්‍රේන් ස්ටේෂන් එක. මේ පේන්නේ බෝට්ටුවක් ඇතුළේ අපි ගමන් කරන මේ කලපුව ප්‍රදේශයේ තිබෙන දර්ශන තමයි ඇම්ස්ටර්ඩෑම් වෙන්නේ. අපි මේ නැගලා ඉන්න බෝට්ටුවේ ඉඳලා ඒ ක්‍රූස් එකේ ඉඳලා මේ කලපුවේ තුල සහ ඇම්ස්ටර්ඩෑම් නගරේ තියෙන කැනල්ස් වල අපි ගමන් කරනවා. ප්‍රධාන කැනල්ස් 4ක් තියෙනවා ඇම්ස්ටර්ඩෑම් නගරේ.
ගමන් කරන්න. මේ පෙන්වන්නේ රුවල් බෝට් පරණ කාලේ ඒක කෞතුකාගාරයක් හැටියට පවතිනවා දැනට. මේකත් කෞතුකාගාරයක්. නමක් හැටියට හදලා තියෙනවා. ගමන් කරන බෝට් එකක් දර්ශන. මේ ගඟලේ තියෙන දේවල් තමයි ආකාරයට එන්නම් කරන්නේ. අතීතයේදී කීප සැරයක් මුළු ජලයේ ගොඩවීමට හරියටම සුනාමියක් වගේ මුහුද රළු වුණාට පස්සේ ඇවිල්ලා මේ දැන් කතාවේ තියෙන විශාල ජීවිත ගානක් ඇති වෙලා තියෙනවා. කීප සැරයක් ඊට පසු වරින් වර දිනු කරලා මේ මුහුද ජලයේ ගොඩවීමට එන කොලම් තියෙනවා. මේ පෙන්වන්නේ පාලමක්. ඒක පාලම ඕපල් උඩට ඇරලා විශාල බෝට්ටුවක් තමයි මාර්ගය පාදලා දෙනවා. දැන් මුහුද ජලයේ ගොඩවීමට එන එක වළක්වන්න ඩෑම්ස් නැත්නම් ටියුබ්ස් ඉදි කරලා තියෙනවා. ඒවා අතීතයේ සුලන් මෝල් කියන සුලන් මාර්ගයෙන් වැඩ කරන පොම්පාගාර හැටියට තමයි පැවතුනේ. දැන් ඒවා විදුලියෙන් ක්‍රියා කරන පැය 24 පුරාම ක්‍රියා කරන පොම්පාගාර තමයි පිටලා තියෙන්නේ. නගර මේ 126ක් වන ඉඩ ප්‍රමාණය නෙදර්ලන්ඩ් වල තියෙන ජලයෙන් යටවීම වළක්වා ගන්න. දැන්ට තිබෙන තර්ජනයක් තමයි ග්ලෝබල් වෝමින් නැත්නම් ගෝලීය උෂ්ණත්වය වැඩි වීමත් සමගම මුහුද ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් උඩට ගමන් කරනවා. අයිස් තීවීම හේතුවෙන් මේ වාගේ පහත් ජලයෙන් යටවීම ප්‍රමාණතාවය වැඩි වීම පවතී. ඊට සරලන පරිදි තාක්ෂණය කරමින් හොඳ පැණි ආවරණ සාධන මුහුද ජලයේ ගොඩවීමේ මේ වළක්වන සඳහා ක්‍රම අනුගමනය කරලා තියෙනවා. ඇම්ස්ටර්ඩම් නගරේ මේ පෙන්වන්නේ ඇම්ස්ටර්ඩම් නගරේ ඇතුළත වීදී දර්ශන සිටියේ දර්ශනය නැවතත් පෙන්වන්නේ සිටියේ දර්ශන. ප්‍රමාණයේ වාහනයක් බයිසිකල් සාමාන්‍ය ප්‍රමාණයක් දක්නට ලැබෙනවා ඇම්ස්ටර්ඩම් වල. මියුසියම් එක මේ පෙන්වන්නේ shopping mall එකක්. ජනකින් shopping mall එකක්. ඊට පස්සේ අපි පැමුණුනේ ඇම්ස්ටර්ඩම් වල තියෙන ගාසන් කියන ඩයමන්ඩ් ෆැක්ටරි එකට නැරඹීම සඳහා ඒ ෆැක්ටරිය ඇතුළත තියෙන දර්ශන තමයි මේ පෙන්වන්නේ ගාසන් ෆැක්ටරිය ආරම්භයේ කොයි විදිහටද පටන් ගත්තේ කියන එක.
ෆැක්ටරියත් මේ කැනල් එකක් අතර තියෙන ගොඩබිමේ තමා පිටලා තියෙන්නේ. තාසර් ෆැක්ටරියට ගොඩබිමේ සහ පෝට් මාර්ගයේ එන්න පුළුවන්. මේ තියෙන්නේ ඩයමන්ඩ් කටින් ඩිවයිසස්. ඩයමන්ඩ් උපදවීම සඳහා පාවිච්චි කරන ආකාර කටින් ඩිවයිස් කපන යන්ත්‍ර. තියෙන මේ කපන තල තමයි. ඒ වගේම මේ තියෙන ඒ සඳහා භාවිත කරන තවත් ආම්පන්. ඩයමන්ඩ් ෆැක්ටරියේ තිබෙන ආදි කාලයේ භාවිත කරව මෙවලම් මෙම ආභරණ සෑනීම් සඳහා මේ ෆැක්ටරියේ තියෙනවා ආභරණ සහ ඔරලෝසු වර්ග විවිධ මාදිවල පෙන්වන්නේ ඩයමන්ඩ් විවිධාකාරයේ ඩයමන්ඩ් වර්ග වලින් නිපදවන ලද ආභරණ. ආභරණ ගත්තාම ඩයමන්ඩ් වර්ග කරනවා රත්තරන් වගේම කැරට් 18 24 ඒ වගේ ඩයමන්ඩ් ඒ විදිහට වර්ග කිරීම කරනවා. ඒ අනුව මිල තීරණය වෙනවා. මේ වගේ පළදන වර්ග අවසානයේ ඊට පස්සේ පෙන්නුම් කරනවා එම ෆැක්ටරියේ තියෙන ඔරලෝසුව. මේ තියෙන විවිධ වර්ගවල පිරිම සහ කාන්තා ඔරලෝසුව. රෝලන්ස් බ්‍රෑන්ඩ් brands Prado Orloso මෙම සංචාරයේ අවසාන අදියරට පැමිණ තිබෙනවා. ඇම්ස්ටර්ඩම් නගරයේ සංචාරය එතන අන්තයේ ඇම්ස්ටර්ඩම් නගරේ ලෝකයට ආදර්ශයක්. මුදුමට්ට වඩා පහත් ප්‍රදේශ වත් මුදු වතුර ගොඩබිමට නොවන ආකාරයට ගොඩබිම සකසා ගනිමින් ජයග්‍රහයි ලෙස වගා කටයුතු කරමින් ජීවත් වීම සම්බන්ධව බොහොම ස්තුතියි. මෙම වීඩියෝ නැරඹුවට ඉදිරියේදී දමන ලද වීඩියෝ නැරඹීම සඳහා කරුණාකර බෙල් අයිකන් එක
ප්‍රෙස් කර සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න. එවිට ඉදිරියේ දමන ලද වීඩියෝ ඔබට නිරන්තරයෙන්ම දැක ගැනීමට හැකි වෙනවා. ඉදිරියේදී දමන වීඩියෝ නැරඹීම සඳහා කරුණාකර සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ඔබ තබා ගන්න බොහොම ස්තුතියි.